බැංකුව අධික ලාභ ලබනවා කියලා කියන්නේ ව්‍යාපාර කරන මිනිස්සු පල්ලෙහාට යනවා කියන එකනේ. පැහැදිලිව. මොකද ව්‍යාපාර කරන හෝ පෞද්ගලික අපේති මුදල් තමයි බැංකුව වලට යන්නේ. ඒතකොට බැංකුව වල ඕක ලොකු මේ හිඩසක් තියෙනවා. මම කියන්නේ සමස්ත බැංකු පද්ධතිය තුලම රාජ්‍ය සහ පෞද්ගලික ඒ වගේම අපි අනිත් පැත්තෙන් ගත්තොත් මූල්‍ය ආයතන ඔය ඔක්කොගෙම. මොකද ඕව දියුණු වෙලා රටේ ආර්ථික වර්ධනයක් හදන්න බෑ. අපිට අපි කොච්චර කෑ ගහුවත් මේ කර්මාන්තකරුවෝ නක් ගන්න ඕනේ ව්‍යාපාරිකයෝ නක් ගන්න ඕනේ කියලා මොකද අධික පොලි දඩ පොලි අරව මෙව හැම දෙයක්ම වුණාට පස්සේ එයා උපේන දෙයින් අතෙන්ට ගෙවනවා වැඩිපුර මුදලක් බැංකුවේ සල්ලි ටික බැංකු තියාගෙන බැංකු තව වැඩක් නැහැ අර පැත්තේ මිනිස්සු ඔක්කොම ගෙවනවා අරව දියුණු වෙන්නේ නැහැ දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් ඔයා බැංකුවට යනවා මිලියන 5ක් ඔයා ගාව තියෙනවා මම ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න යනවා කියලා ඔයා යනවා බැංකුවට හරිද ඔයා බැංකුවට ගිහලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හරි කවුන්ටර් ඉස්සරහට ගියපම මාළි වෙනවා හරි රේට් එක මෙච්චරයි කියනවා ටැක්ස් එක මෙච්චරක් අඩු වෙනවා කියනවා දානවා මේ දීලා පොඩි කොල කැල්ලක් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකේ සර්ටිෆිකේට් එක හම්බ වෙනවා එච්චරමයි ඔයා දන්නේ මම යනවා මම ව්‍යාපාරයක් කරනවා මට මිලියන 5ක ලෝන් එකක් ගන්න ඕනලා තියෙනවා මං ගිහිල්ලා බැංකුවත් එක්ක කතා කරනවා පළවෙනි කතා කරන තැන ඉඳන්ම නොකරන විදිහෙන් කතා කරන්නේ පැහැදිලිව ආයේ ලෝන් එකක් දෙන්න නෙවෙයිනේ කතා කරන්නේ අමතක කරන්න එපා ඔයා බැංකුවට දෙන්නේ ලෝන් එකක් ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් නෙවෙයි දාන්නේ ඒතර ඔයා කිසි දෙයක් බලනවද ඔයා නිකමට අහනවද මේ බැංකුවේ ගිහිල්ලා ඔයාගේ රේටින් එක මොකද්ද ගිය ක්වාටර් එකේ කොච්චර ප්‍රොෆිට්ද එතකොට ඔයා කවුද ඔයාලගේ ෂෙයා හෝල්ඩර්ස්ලා නන් පර්ෆෝමින් කොහමද අහනවද නෑනේ බැංකුවට ගියත් එම්ම ආවා අපි හැබැයි බැංකුව මගෙන් කී දෙයක් අහනවද ඔයාගේ ජොබ් එක මොකද්ද ස්ථීරද රජයේද පෞද්ගලිකද ටැක්ස් ගෙවනවද ටැක්ස් ෆයිල් එක්කෝ අරවා මෙව ඔක්කොම අහලා ඩීඩ් එකක් තියනවද වාහන යන වාහනේ පොත තියන්න ඕනේ ඒ ඔක්කොම තියලා තමයි අපිට ලෝන් එක දෙන්නේ ඊට පස්සේ charges ලෝයේ ෆීස් මෙව්වා ඩීඩ් ට්‍රාන්ස්ෆර් මෙච්චරයි එහෙනම් වාහනේ ට්‍රාන්ස්ෆර් ෆීස් මෙච්චරයි ඉන්ෂුරන්ස් එකට මෙච්චරයි ඒව ඔක්කොම කියලා charges ගන්නවා ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එකට මොනවද ඔයාලට හම්බෙන්නේ පොඩි ප්‍රසන්ටේජ් එකක් හම්බෙනවා ඒ සල්ලි වලින් බැංකුව විශාල ලාභ හොයනවා දැන් එහෙම කරා කියන්නකො බැංකුව ඔයාගේ සල්ලි ටික බැංකුව දැන් අරගෙන බැංකුව මූල්‍ය ආයතනයේ බංකොලොත් වෙනවා බැංකුව මූල්‍ය ආයතනයේ බංකොලොත් වෙනවා ඔයාලට හම්බෙන්නේ කීයද ෆික්ස් ඩිපොසිට් එක තියෙද්දිම බැංකුව මූල්‍ය ආයතනයේ බංකොලොත් වෙලා මෙන්න මේක වහලා දාන්න වෙනවා ලක්ෂ 11යි හම්බෙන්නේ හරිද මම ව්‍යාපාරයක් කරනවා මගේ ව්‍යාපාරේ බංකොලොත් වෙනවා බැංකුව මොකද කරන්නේ මගේ ඩීඩ් එකක් තියෙනවා නම් මොන හරි ගෙදර හරි ඒක ඒ කට්ටිය ගන්නවා වාහනේ සීස් කරනවා වාහනේ යනවා වාහනේ සීස් කරනවා ඒ ඔක්කොම සීස් කරලා අවසානයේ මොකද කරන්නේ එයාලගේ ඒකරිකව ගන්න මොන ඉතුරු මුදල නඩුත් දානවා එතකොට ඔය අතර ලොකු ગેප් එකක් තියෙනවානේ ඔයා බැංකුවට දීලා තින්නේ ලෝන් එකක් පැහැදිලිව ෆික්ස් ඩිපොසිට් එකේ දාපු බැංකුව ලේසියට දාගත්තු වචනයක් ඕක ඔයා ලෝන් එකක් දෙන්නේ බැංකුවට ඔයාගේ සල්ලි ටික ඔයා වෙන කෙනෙක්ට සල්ලි දෙනවා දීලා පොඩි පොලියකට ඒ සල්ලි අරගෙන බැංකුව වෙන කෙනෙක්ට දීලා බැංකුව ලොකු ලාභ හොයනවා. ඉතින් මෙන්න මේක ඔය දැන් ඔය QR එකත් එක්කම ඇත්තනම දැන් මේ අපි ගත්තොත් මේ මහ බැංකුවේ ඉඳන් රජයේ ඉඳන් මේ වෙනස් යුතු තැන්. ඕකට කලින් හැදුනා සංවර්ධන බැංකු කීකේ හැදුනා. නමුත් අවසානයේ එව්වත් ආවේ වාණිජ්‍ය බැංකු කරණයට ඇවිල්ලා එව්වත් මුදල් උපීමේ පරමාර්ථය විතරක් කරා කර්මාන්තකරු සහ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් අවශ්‍යතාවයක් තියෙන ව්‍යාපාරයක් පටන් ගන්න අයට උදව් කරන්න නෙවෙයි මේ බැංකු හැම ලෝන් එඩියුකේෂන් ලෝන් එකක් කියලා දුන්නත් ඒක ලොකු මේ කියන්නේ අධික ලාභයක් ලැබීම වරම දඩ පොලි සෑහෙන එක දවසක් පරක් වුණොත් පොලි ඒ කියන්නේ තෝරන ඔය හින්දා මම හිතන්නේ මේ බැංකු පද්ධතිය ගොඩාක් දුරට ඒකයි ඔය බැංකු පද්ධතිය ඔය QR කෝඩ් වලට එහෙම කැමති නැත්තේ මොකද යාළගේ ලාභය යාර නැති වෙනවා